සංඝ ભેද ඇති කර ගන්නවා, නිකායවල වලට බෙදෙනවා. බුදුදහම පිරිහීගෙන යනවා. මහා පරක්කම් රත්තුමා මේවා දකිනවා. තවත් අවුරුදු 5000ක්වත් මේ ශාසනය ආරක්ෂා කරගන්න නම් මේකට වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. එහෙමනම් දිඹුලාගල මහා කාශ්‍යප හාමුදුරුවෝ සාකච්ඡා කරගෙන හදාගත්තු විනය නීතිමාලාවක් මේ තියෙන්නේ. විසුන් වහන්සේ නම සීවරයක් දරා ගන්නවා නම් මේ නීතිය ආරක්ෂා කරගන්න කියනවා. තුන් නිකායක් එක නිකායක් බවට පත් කරනවා. මේ නිකායවල තුන් තමයි අබේගිරිය ජේතවනයේ මහා විහාරය. මේක සම්පූර්ණ කියවලා රතන ලියලා කියනවා. දැන් බලන්නකො අපි පිළිමහතර හඳුනාගන්නේ කොහොමද කියලා දැන් ඉස්කෝලේ දරුවෙකුට. යුග තුනක් මහනුවර පොළොන්නරුව අනුරාධපුර. ඒ යුග තුනේම පිළිමහතේ තුන් නමක් පෙන්නලා. ඒ දරුවට කියනවා මේකෙන් පොළොන්නරු යුගයේ පිළිමහතේ සටහන් කරගන්න කිව්වොත් අපි කොහොමද හොයන්නේ එක හා සමාන නම්. අපට හරිය ලේසි සිවුරෙන් හොයන්න. මහනුවරගේ පිළිමහත නමක් වඳිනකොට සිවුරට දිය රැල්ලක් වගේ රැල්ලක් එන්නේ. අනුරාධපුරයේ පිළිමහත නමක් වඳිනකොට සිවුරට තනි ඉරක් එන්නේ. පොළොන්නරුවේ පිළිමහත නමක් වඳිනකොට එක ළඟ ඉරි දෙකක් එනවා. දිත්ත රේඛා අමරාවතී කියන ශාස්ත්‍රයේ ඒ වගේම දියුණු. ඒ වගේම ඉස්කෝල දරුවෙක්ගෙන් අහනවා මේ පිළිමහතර කොහෙන්වත් ගෙනත් තියපුවද මේ ගලෙන් හදපුවද කියලා අහන්නේ. ඒවට කියන්නේ ආබද්ධ අනාබද්ධ. දැන් මේවා ආබද්ධ පිළිම. ගලෙන් හදාගෙන ගලට බද්ධයෙන් තමයි ආබද්ධ කියන්නේ. අනාබද්ධ කියන්නේ කොහෙන් හරි ගෙනත් තිබ්බනම් ඒක අනාබද්ධ පිළිම වහන්සේ නමක් වෙනවා. බලන්නකො මේ පිළිම වහන්සේ බාණ්ඩ මේ වගේ පිළිම වහන්සේ නමක් කොහේවත් දැකලා හෝ වන්දනා කරගෙන තියෙද කියලා අපට ලෝකේ කිසිම තැනක දකින්න වන්දනා කරගන්න නොලැබෙන දුර්ලභම පිළිම තමයි මේ හිටි පිළිම වහන්සේ. හැබැයි මේ පිළිම වහන්සේට මත දෙකක් තියෙනවා. බෙල් මහත්තයා කියන්නේ ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්තුමා. එතුමා කියනවා බුදුහාමුදුරුව පිරිනුවම් පාන නිසා ආනන්ද හාමුදුරුව දුක් වෙනවා, වැළපෙනවා, ශෝක වෙනවා කියලා. හැබැයි එයාට ඒ මතේ ඉඳ හම්බ වෙන්නේ නැහැ. ගාල්ල දකුණු පළාතෙන් බිහි වෙන සෙනරත් තරුණ විතර මහත්මයා මේ පිළිම වහන්සේ ගැන හොඳට හොයලා බලලා කියනවා මේ ඉන්නේ ආනන්ද හාමුදුරුව නෙමෙයි කියලා. ආනන්ද හාමුදුරුව නම් කවදාක්වත් පත්මාසනයක් මත වැඩ සිටින්නේ නැහැ, නෙළුමක් මත. කම්පෙති බාණ්ඩක ලම්බ කරන කම්පෙති රැලි සහිත කොණ්ඩ. ඒ වගේම බුදුන්ට අගහරුවක් නිසා බුදුන්ගේ සිර සිහිලේ. ආනන්ද හාමුදුරුව කවදාක්වත් වැඩ සිටින්නේ නැහැ. බුදුහාමුදුරුව පිරිනුවම් පාන තුරු ආනන්ද හාමුදුරන්ට රහත් භවයක් ලබා ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් හාමුදුරනම පත්මාසනයක් මත වැඩ සිටින්නේ නැහැ. එහෙනම් මේ අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වතාවට ලෝකයේ දෙස බලන ආකාරය පිරිනුවම් පාන මොහොතයි තියෙන්නේ. දේශනා කරපු ධර්මයේ දේශනා කරලා හමාරයි. මගෙන් පස්සේ මේ ලෝකෙට මොකද වෙන්නේ කියලා මහා කරුණාවෙන් බලන ආකාරය. පර දුක්ඛ දුක්ඛිතේ මුද්‍රාව. මේ මුද්‍රාව තියෙන්නේ මෙතන විතරයි. පර කියන්නේ අනුන්ගේ දුකට පිහිට වීම. අවසානයේ මොහොතේ බලනවා මම කාටද පිහිට වෙන්න ඕන. දකුණු පාදයේ බර එනකොට එන හැඩ තමයි නිර්මාණය වෙන්නේ. අපට කිසිම තැනක වන්දනා කරගන්න නොලැබෙන දුර්ලභම පිළිමයක් තමයි මේ පිළිම වහන්සේ. අරක නම් රතෙන්ට ගිහලා බැලුවොත් තමයි ටික පේන්නේ. ඒක තමයි සුද්දෙක් වෙලි තිබ්බා කියන්නේ. ඒක බඩේ දුන කළු පාට පැල්ලම් දෙකක් බදාම් දාලා වහලා. අර මීඩියා පුරකයි ගෝනිස්ගේ ගණ්ඩකයි කළු පාට පැල්ලම් දෙකක් තියෙනවා. ඒකෙන් තමයි සුදු මාත්‍යා වෙලි තිබ්බා කියලා කියන්නේ. අර බාඩර මේ සුදු පාට ඉරවගයක් කියනද උඩට. ඔව්. ඒ ඉරි පාතිරි මෙහෙම ගෑවි ගියා තියෙන මේ ඇඟිලි දැක්කේ චූටි කළු පාට පැල්ලම් දෙකක්. කළු පාට මේ බදාම් දාලා වහපාර තමයි කළු පාට පේන්නේ. මෙහෙම සුදු පාට ඉරක් කියන්නේ උඩට. ඔව්. මේ පාතිරි ගෑවි තියෙනවා. ඒ අර මෙහෙම නැට් දෙයක් වගේ. ආ තියෙනවද? ඔව්. ඒක රා වෙලි තිබ්බගෙන. ඒ කාලේ ඉඳලා තියෙන සුදු මහතුරු වාගියා. එයාලා කරන්නේ ඇත්තු මරලා ගල අරගෙන ගජමිතු එක තියෙන සුදු මහතුරු වාගියා. එදා දවසේ මේගොල්ලන්ට මේ වගේ දේවල් හම්බ වෙලා නැහැ. එදා මෙයා මහා වනාන්තර. මේ වනාන්තරයේ මැදින් ඇත්තු හොයාගෙන යනකොට අපේ කට්ටිය පිළිම හන්තරේ වැඳගෙන ඉන්නවා සුදු මහත්තයා දැකලා තියෙනවා. ළඟට ඇවිල්ලා ඇහුවලු ඇයි මේ කළු ගල් වලට වඳින්නේ කියලා. නෑ අපි බුද්ධ ප්‍රතිමා කොහේ දැක්කත් වඳිනවා. මේ වැය පිහිට 90ක් අපට තියෙනවා. උඹලගේ බුද්ධක උත්තරම 90ක්ද කියලා පිළිම හන්තරේ වෙලි තිබ්බලු. වෙලි තියා දඩේම යන අනිත් පැත්ත හැරනවත් එක්කම කොහෙදෝ නැති ඇතෙක් ඇවිල්ලා සුදු මහත්තයා පාගලා මරලා දානවා. මැරුවට පස්සේ අනිත් සුදු මහත්තයාත් ඇතාට වෙඩි තියෙනවා. ඇතා වෙඩි කාගෙන ගිහලා පිටියකට වැහලා මැරනවා. ඇතා මල් පිටිය ඇතුමල් පිටිය වුණා කියනවා. එහා පැත්තේ ගම ඇතුමල් පිටිය බඩේ තියෙන පැල්ලම් දෙකක් අර මහගල් දෙක පිටිපස්සේ තියෙනවා. එයා හිටපු තැනක අඩි දෙකක් සටහන් කරලා. හැබැයි අඩි දෙක තියෙන මෙහෙම නුහුරට කොටලා දෙපැත්තට කකුල් දෙක මාරු කර තමයි කොටලා තියෙන්නේ. අර මහගල් දෙක පිටිපස්සේ ලොකු ගල් දෙකක් තියෙනවා. ඒ ගල් දෙක පිළිම පිටිපස්සේ අඩි දෙක මාරු කරලා තියෙනවා. කවුද පසුව ගල් වැඩිය කරලා තියෙන්නේ. මොකද එදා වෙඩි තිබ්බා නම් ඒ සුද්දාගේ දෙපා දෙක ඔතන හිටින්නේ නැහැ නේ. මේක ගල් වැඩිය තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එයා හිතන්න ඇති මෙච්චර මේ අපරාධයක් කරපු කෙනෙකුගේ දෙපා දෙක මගේ අතින් හරියට නිර්මාණය වුණොත් මටත් ඒක ලොකු පාපයක් කියලා නුහුරට කොටන්න කියලා විශ්වාස කරනවා.
බාන්න මේ පිළිම වහන්සේ සැතපෙන පිළිමයක් කියලා නම් කරලා තියෙනවා. හැබැයි ඉතින් ඉස්කෝලේ දරුවෙකුට නම් මේ පිළිම වහන්සේ කෙනෙක් විභාගශාලා ලියන්න ආවොත් ඒ දරුවට ලියන්නේ සැතපෙන පිළිමයක් කියලා. මොකද පිළිගන්නේ පොත්පත්වල සටහන් වෙන්නේ සැතපෙන පිළිමයක් කියලා. හැබැයි බුදු කෙනෙක් සැතපෙන්නේ සිංහ සීයාවෙන් දකුණු වැලේට. එහෙමනම් බුදුන්ට කියලා නෑ. අවසානයේ හුත්ම වේදනා ටික පෙන්වුම් කරනවා. බාන්නකොට වම් පාදයේ පසුපසට යනවා. සිවුරු පොට මෙතනින් බිමට වැටෙනවා. පපුව සම්පූර්ණ ඇතුළට යනවා. උඩාට මැදින් නැමෙනවා. කම්පෙති කඩාගෙන හැලෙනවා. නෙත් දෙක අඩවන් වෙනවා. කොට්ටේ මේ පැත්තට පාත් වෙනවා. පිරිනුවම් පෑවට පස්සේ බර වැඩි. බාන්න කම්බුලියට තියාගත්තු අත එළියට එනවා. බුදු කෙනෙක් ජීවමාන වැඩ සිටිනකොට මංගල ලස්සන 216ක් තියෙන සිරිපතුල් වල ඒවා සේරම ගිලිහිලා යනවා. සිරිපතුලේ නෙළුම් පත්නයක් විතරක් ඉතුරු වෙනවා. මේ පිළිමවහන්සේ සාධක ඇතුව කෙනෙක් දකින්න නම් අර අතෙන්ට ගිහිල්ලා බලන්න ඕන. ඒකට ගිහිල්ලා බලන්න ඉස්සල්ලාම බලන්න සිරිපතුලේ නෙළුම් මල් දෙකක් තියෙනවා. හරියට මැද බලන්න සිරිපතුල් නෙළුම් මල් දෙක විතරයි තියෙන්නේ. 216ක් වූ මහුල් ලකුණු සේරම නැතිලා යනවා. බාන්න වම් පාදයේ පසුපසට බාන්න ආතම සුළුගිල්ල බාන්න උඩ බර එනකොට ඒ ඇඟිල්ල නිරපිලා ගිය තාක හදනවා. බාන්නක සිවුරුපට මෙතනින් බිමට වැල්ලා වැඩි සිවුරුපට වන්නමනවා. අර පැත්තට බලාගෙන යනකොට පපුව සම්පූර්ණ ඇතුල් යනවා. පපුව රැඳිලා තියෙනවා. හරියට පපුවේ මැද බලන්නකො උඩට ගත්ත හුස්ම ටික හිරෙවිච්ච ආකාරය. ඉනේ බැලුවොත් ඉනේ බඳපතියේ පේනවා. කම්බුලෙන් මත සම්පූර්ණ එළියට එනවා. අපි බුදු කෙනෙක්ගේ මූණක් දකින්න සාන්ත දාන්ත මූණක්. ඊට පිළිම වහන්සේ දිහා බලලා මේ පිළිම වහන්සේ දිහා බලනකොට වෙනස. බුදුහාමුදුරන්ගේ අවුරුදු 80ක් වූ වයසත් අර බුදුහාමුදුරෝ ඌරු හතු බිම්මල් වෑංජනයක් සමග දානයක් වන්දලා බඩේ වුණත් අපි අහලා තිනවනේ. ඒ දේ තමයි මේ කලාකරුවා කලු කලකින් පෙන්වන්නේ. ඒ සියලු දේවල් අපේ ඇතුලින් දැකලා අපට පුළුවන් මෙතන ඉඳන් බුදුහාමුදුරන්ගේ අවසාන සිදුවීමට අපි වන්දනා කරගත්තා වන්දනා කරනවා කියලා වඳින්න පුළුවන්. අපි මේ පිළිම වහන්සේලා වන්දනා කරගන්නවා කියන්නේ අපට හිතන්න බැරි පින් ටිකක් අපට රැස් කරගන්න පුළුවන්. අපේ අවසාන හුස්ම යනකොට අපට එන ලොකු කරුවලක්. ඒ කරුවල ටික අපි ජීවිත කාලෙම කරපුවා මතක් වෙනවා. අපි හොඳ තැන්වල හොඳ ආත්මවල උප්පත්ති ලබන්න නම් අපි අනිවාර්යෙන් පින් කරගන්න. එහෙමනම් මේ පූජා භූමිය බාර උතුම් වූ ගල් විහාරේ බාර සියලුම දෙව් දෙනාගේ පිහිට. ඔය සුලිනට ලෙඩක් දුකක් කරදරයක් නැති වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨාන කරගන්න අපි මෙතෙක් වේලා ලබාගත් පින් වලින් කොටසක් අපිව මෙලවට බිහි කරපු දෙමාපියන්ටත් අප අතරේ